විවාහය කියන්නේ අපගේ ජීවිතයේ ගන්නා වැදගත්ම තීරණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඔබ වැරදි තීරණයක් ගත්තොත් ඔබගේ ජීවිතයේ අවාසනාවන්තම දේ විවාහය වන බව ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය වන්නේ නැහැ. අද අප ඔබට කියන්න යන්නේ තම බිරිඳව රැජිනක් කිරීමට නම් සැමියා තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු ගතිගුණ කිහිපයක් ගැනයි. ඔහු ඔබගේ පෙනුම සැහැල්ලුවට ලක් කරන්නේ නැහැ. කාන්තාවක් කියන්නේ තම පෙනුම ගැන පිට අයට වඩා Tamanගේම අය වර්ණනා කරනවට කැමති පිරිසක්. නමුත් සමහර පිරිමින් තම බිරිඳගේ පෙනුම සැහැල්ලුවට ලක් කරනවා. තම බිරිඳගේ ලස්සන නිතර වර්ණනා කරන පිරිමින් බිරිඳට සැබවින්ම ආදරය කරන අතර කිසිදු අඩුපාඩුවක් ඇයගේ දකින්නේ නැහැ. ඔවුන් නිතරම තමන්ගේ බිරිඳව සතුටු කරවන අතර ඇය දුකින් සිටිනවා බැලීමට කැමති වන්නේ නැහැ. බිරිඳට ඕනෑමට වඩා සීමා පනවන්නේ නැහැ. දෙදෙනා අතර විවාහ ජීවිතය සාර්ථක වීමට නම් රැවටීම හා බොරු පොරොන්දු වැනි දේවල් ගැන නිවැරදි අවබෝධයකින් සිටිය යුතු වනවා. නමුත් සමහර පිරිමින් බිරිඳව අනිසිලෙස සැක කරනවා. ඇයට තනියම සිටීමටවත් කාලය ලබා දෙන්නේ නැහැ. නමුත් තම බිරිඳට සැබවින්ම ආදරය කරන පිරිමින් ඇයව අනිසිලෙස සැක කරන්නේ නැහැ. ඇයගේ අදහස් වලට ගරු කරමින් තීන්දුව తీරන ගැනීමේදී ඇයට අවස්ථාවක් ලබා දෙනවා. ප්‍රශ්නයක් ඇති වුණු විට එය මගහැර යන්නේ නැහැ. හොඳ පිරිමියෙක් කියන්නේ කිසිම අවස්ථාවක ප්‍රශ්න වලින් පැනලා යන කෙනෙක් නම් නෙමෙයි. මොවුන් ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙනවා වගේම ඒවා හොඳින් විසඳා ගනු ලබනවා. කිසිම අවස්ථාවක ඔහු Tamanගේ බිරිඳව තනි කරන්නේවත් මගහැර යාමට උත්සාහ කරන්නේවත් නැහැ. හැඟීම් යටපත් කරගෙන සිටින්නේ නැහැ. තම බිරිඳ කියන්නේ ජීවිතයේ කොටසක් ලෙස සිතන පිරිමින් අප අතර ඕනෑ තරම් ඉන්නවා. ඔහුගේ සිත තුළ ඇතිවන සියලු හැඟීම් බොළඳකම් ඇය ඉදිරියේ පෙන්눔 කරනවා. ඔහුගේ සියලු අඩුපාඩු සංගවාගෙන සිටින්නේ නැතිව ඇයට ප්‍රකාශ කරනවා. ඉදිරිය ගැන සිතා කටයුතු කරනවා. කාන්තාවන් ඉදිරියේ තම මුදල් වියදම් කිරීමට පිරිමින් කිසිදු පැකිලීමක් දක්වන්නේ නැහැ. නමුත් සාර්ථක පුජ්‍යලයෙක් කිසිවිටක අනිසිලෙස මුදල් වියදම් කරන්නේ නැහැ. තම සැමියාද මුදල් වියදම් කිරීමේදී දෙවරක් සිතා එය සිදු කරන කෙනෙක් නම් සාර්ථකත්වයේ ප්‍රධාන ගතිගුණයක් ලෙස එය හැඳින්වීමට පුළුවන්. ඔබත් මෙවැනි ගතිගුණ තිබෙන පිරිමියෙක් ලබනවා නම් ඔබගේ ඉතිරි අනාගතය සාර්ථක වනවා වගේම ඔහු ඔබව රැජිනක් කරන බව හොඳින් මතක තබා ගන්න. මේ පිළිබඳව ඔබගේ අදහස් කමෙන්ට් කර ඔබගේ යහළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ජීවිතයට වටිනා මෙවැනි තොරතුරු දිනපතා දැන ගැනීමට මෙන්න වැඩ YouTube channel එක subscribe කර ඒ අසල ඇති පුංචි සීනුව ඔබන්නත් අමතක කරන්නට එපා.